ආයුබෝවන් කුක් with චුටි channel එකට ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. අලුත් අවුරුද්ද ආරම්භ වෙද්දී අපේ හිතට මුලින්ම දැනෙන ලස්සන සංකේතයක් තමයි මේ කොහාගේ හඬ. ගමේ වටපිටාව කොහාගේ හඬ ඇහෙද්දී හිතට එන සංසුන්කම, සතුට හා අවුරුද්ද හැඟීම කියන්න වචන නෑ. ඉතින් මේ අලුත් අවුරුද්දේ ඔබේ ජීවිතයට සතුට, සෞභාග්‍ය සහ සාර්ථකත්වය ලැබේවායි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්ද කියන්නේ අපිට සතුට, ආදරය සහ එකමුතුකම නැවත අලුතින් පටන් ගන්න ලැබෙන විශේෂම දවසක්. මේ අවුරුදු කාලය ඉතින් ගෙවල් වල වැඩි කාලයක්. ගෙවල් පිරිසිදු කරනවා, කැවිලි පෙවිලි හදනවා, නෑගම් යනවා. අලුත් අවුරුද්ද කියන්නේ ගමේ සුවඳ, කැවිලි වල සුවඳ සහ පවුලේ උණුසුම එකට එකතු වෙන ලස්සන කාලයක්. අද මේ වීඩියෝ එකෙන් මම ඔබට පෙන්වන්න යන්නේ අපි කාගේ ජීවිතවල ලස්සනම කාලයක් වෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට මම සහ මගේ පවුලේ අය සූදානම් වුණු හැටි. මේ වීඩියෝ එකේ මුලින්ම පෙන්වන්නේ මම අලුත් අවුරුද්දට කලින් සූදානම් වූ හැටි. රුලන් අලුවා, වැලි තලප, මුං කැවුම්, පොල් ටොෆි, කොකිස් වගේ අවුරුදු කැවිලි මම ගෙදරම හදාගත්තා. අපිට ඉතින් පුංචි කාලේ ඉඳන් අපේ අම්මලා ආතම්මලා ගෙවල් වල අවුරුදු කාලයට සූදානම් වෙන හැටි අදත් මතකයි. ඒවා බලාගෙන ඉඳලා අපිත් ඒවට හුරු වුණා. ඉතින් මේ විදිහට කැවිලි පෙවිලි හදන්න ආදර්ශයක් අසල්වැසි හිතවත් ගෙවල් වලට දැන් මේ කැවිලි ටික ලස්සන පිඟානක සකස් කරලා පරණ අවුරුද්ද දවසේ මගේ මහත්තයා අරන් ගියේ මේ විදිහටයි. අලුත් අවුරුද්ද දවසේ උදේම අපි කිරි උතුරලා සුබ මොහොත ආරම්භ කළා. ඊට පස්සේ කිරිබත් හදලා කැවිලි මේසේ ලස්සනට සකස් කරලා මගේ පවුලේ අයත් එක්ක එකට එකතු වෙලා මේ හැම දෙයක්ම සතුටින් භුක්ති විඳා. අවුරුද්දේ ලස්සනම දේ තමයි එකිනෙකාට ආදරය බෙදා ගැනීම සහ සතුට බෙදා ගැනීම. ඒ මොහොත මට ගොඩාක් හැඟීම්බර වුණා.
හරිද? ඒ කටහඬ